හොඳයි කවුරු පන්සිල් සමාදන් වීම සඳහා සාදුකාරය දීලා නමස්කාරය තුන් වරක් කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි දැන් මේ තුන්තුන් කල්පනා කරගන්න අද දින ඉතාම ශ්‍රද්ධාවෙන් පිරිසිදු චේතනාවෙන් ඥාන සම්ප්‍රයුක්තව සකස් කරගත්තා වූ මේ දානමාන වස්තුවේ අග්‍රභාගයේ ප්‍රථම කොටම ලෞතර ආමාමේනී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ අනන්ත වූ ගුණ උදෙසා බුද්ධ පූජාවක් ලෙස සකස් කරලා පිළිගන්වලා පූජා කරලා විශාල පින්කමක් සිද්ධ කරනවා. ඒ වගේම මේ සකස් කරගත්තා වූ දානමාන වස්තුන් මහා සංඝරත්නය කෙරෙහි පිළිගන්වලා පූජා කරලා මහාන මෙහෙම දෙපාර්ශවයේ කෙරෙහිම පිළිගන්වලා පූජා කරලා විශාල පින්කමක් සිද්ධ කරගත්තා. සිතේ පැහැදීම චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා. තුන් සිත පහදවා ගත්තා. එම නිසා මේ පින්කමට දායක වුණු උදව් කළ උපකාර කළ සහයෝගී දැක්වූ මෙතනට පැමිණි නොපැමිණි යම්තා පිරිසක් වේද ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අයිති වෙනවා හිමි වෙනවා උරුම වෙනවා. මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය උදා කර ගැනීමෙන් පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට ලැබීමෙන් හා යෝනිසෝ මානසිකාරය ඇති කර ගැනීමෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයේම පසක් කොට අත්දැක ගැනීමට මේ පුණ්‍ය ශක්තිය ඔබ සෑම සියලු දෙනාටම උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා. තවද මෙවැනි පින්කමක් සිද්ධ කරලා තුන්සිත පහදවාගත්තු මේ මොහොතේ යුතුයකමක් වගකීමක් ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීම වශයෙන් මේ අනන්ත අප්‍රමාණ වූ සංසාරයේ කවදා කොතැනකදී මොනියම් වූ ආකාරයකින් තම තමන්ට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සහයෝගය දැක්වූ යම්තා
මෞදමෞපියන් වැඩිහිටීන් ගුරුවරුන් ඥාති හිත මිත්‍රාදීන් ස්වාමි පුරුෂයන් බිරින්දෑවරුන් ආච්චිල සීයල නැන්දල මාමල සහෝදර සහෝදරියන් දරුවන් උණුපුරන් සේව්‍ය සේවකීන් අසල්වාසීන් මේ ආදී වශයෙන් යම්තා පරම්පරාගත සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේ. ඒ සෑම සියලු දෙනාවම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරමු. ඒ සෑම සියලු දෙනාම මේ පින අනුමෝදන් වෙත්වා මේ පින අනුමෝදන් වීමෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක්. ඒ වගේම අපේ ශාක්‍ය මගේ ශාක්‍ය සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරලා සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාටත් කැපකොට පින් අනුමෝදන් කරලා සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින අනුමෝදන් වෙත්වා මේ පින අනුමෝදන් වීමෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක්. ඒ වගේම ප්‍රේත බුහුදාදී අමනුෂ්‍ය සත්ව කොට්ටාස පරදත්තූපී ජීවීන් අසඤ්ඤ තලවල සිටින සත්වයින් සතර අපාගත සත්වයින් කෙරෙහි අනුකම්පා සිතක් ඇති. ඒ සියලුම සත්වයින්වත් සිහිපත් කරලා සියලුම සත්වයින්ටත් කැපකොට පින් අනුමෝදන් කරනවා. සියලුම සත්වයෝත් මේ පින අනුමෝදන් වෙත්වා මේ පින අනුමෝදන් වීමෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියලුම සත්වයින්ටත් මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක්. දැන් කවුරුත් කල්පනා කරගන්න මේ දානමය පින්කමටත් මේ ධර්මායතනය පවත්වාගෙන යාම සඳහා කණ්ඩායම් කීපයක්ම දායකත්වයේ දක්වලා තියෙනවා. ඕමානී සේවය කරන ඩයෝමි ජනිකා ජයවර්ධන මහත්මිය සහ මාළමී පදිංචි පසින්දු ජයවර්ධන මහතා ඇතුළු ඒ පවුල දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සිදු දෙනා විසින් අනන්ත සංසාරයේ ප්‍රාණවත් මගේ පවුලේ මේ පරලොවට දුනා මොදුමාපෙන් සහෝදර සහෝදරින් ගුරු ඥාති මිත්‍රාදීන් ඇතුළු විශේෂයෙන් මේ පරලොවට දුනා වූ මර්වින් ටයිටස් ජයවර්ධන පියාට ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලොවට දුනා වූ යන්තා ඥාති මිත්‍රාදීන් පිරිසක් වේ. ඒ සෑම සියලු දෙනාවම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරලා ඒ වගේම අලගුව සිට පැමිණි සෝමලතා ජයසේකර මහත්මිය පවුල් දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සියලු දෙනාම විසින් අනන්ත සංසාරයේ ප්‍රාණවත් මගේ පවුල වලින් මේ පරලොවට දුනා මොදුමාපෙන් සහෝදර සහෝදරින් ගුරු ඥාති මිත්‍රාදීන් ඇතුළු විශේෂයෙන් මේ පරලොවට දුනා වූ කේ.ආර්. රත්නධර්මප්‍රිය ස්වාමියා ජේ.ජී.ඒ. ජයසේකර පියාණන් ආර්.එච්.ඒ. පොඩිහාමිනේ මෑණියා රූපමාල බයස්පතාට ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලොවට දුනා වූ යන්තා ඥාති මිත්‍රාදීන් පිරිසක් වේ. ඒ සෑම සියලු දෙනාවම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරලා එවම කඩවත සිට පැමිණි උපුල් හේමගීර්ති මාතා ඒ අදට උපන්දිනයේ යෙදෙන දිනා ජනිදු පුතා ඇතුළු පවුල දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සියලු දෙනා විසින් අනන්ත සංසාරයේ ප්‍රාණවත් මගේ පවුල වලින් මේ පරලොවට දුනා මොදුමාපෙන් සහෝදර සහෝදරින් ගුරු ඥාති මිත්‍රාදීන් ඇතුළු විශේෂයෙන් මේ පරලොවට දුනා වූ සමරසිරි රණවීර දිලානි මංගලිකා රණවීර සුජාතා සොයිරියන් ඒ වගේම කමලාවති විමලාවති මව්වරුන් සිල්මන් වින්සන් කරුණාදාස පියවරුන් ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලොවට දුනා වූ යම්තා ඥාති මිත්‍රාදීන් පිරිසක් වේ. ඒ සෑම සියලු දෙනාවම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරලා ඒ වගේම මල්වානි පදිංචි රෝහිත රුවන් කුමාර මහතා රේණුකා දමයන්ති මහත්මිය ඒ ජන්මදිනයන් සමරන ගිම්හානි රශ්මිකා දුව උදාර රුක්ෂාන් රශ්මික පුතා ඇතුළු ඒ පවුල දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සියලු දෙනා විසින් අනන්ත සංසාරයේ ප්‍රාණවත් මගේ පවුල වලින් මේ පරලොවට දුනා මොදුමාපෙන් සහෝදර සහෝදරින් ගුරු ඥාති මිත්‍රාදීන් ඇතුළු
පරම්පරාගතව සංසාරගතව මිය පරලොවට යෙදුනා වූ යම්තා ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට අනුමෝදන් කරලා මේ ආකාරයෙන් දායකත්වයේ දක්වන්නට යෙදුනා වූ සියලුම පින්තුන්ගේ නමුත් නොඑක ආකාරයෙන් උපකාර කළ සහ සම්බන්ධ වූ ඔබ සෑම සියලු දෙනාගේ නමුත් පරම්පරාගතව සංසාරගතව මිය පරලොවට යෙදුනා වූ යම්තා ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට අනුමෝදන් කරනවා. ඒ සෑම සියලු දෙනාම මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින අනුමෝදන් වීමෙන් දුගතිගාමී ස්ථානවල ඉපද සිටිනම් සුගතිගාමී තත්ත්වයටපත් වේවා. සුගතිගාමී ස්ථානවල ඉපද සිටිනම් ඒ සුගතිය වඩ වඩා වර්ධනය කරගනිත්වා. මේ පරම දුර්ලභ බුද්ධෝත්පාද කාලය තුලදී පරම දුර්ලභ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයන් උදා කරගෙන මේ පරම දුර්ලභ සිරි සද්ධර්මය ශ්‍රවණය කරලා කන සම්පත්තිය උදා කර ගැනීමට ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා, උපකාරයක් වේවා, උපනිශ්‍රය වේවා කියන චේතනාවෙන් අපි කවුරුත් මේ ගාථා කියලා මේ පින අනුමෝදන් කරමු. ඉත්තාවිකාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවිකාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, දැන් කවුරුත් කල්පනා කරගන්න මේ පින්තුන් අද දින විශාල පින්කමක් සිද්ධ කරගන්න. ඉන්පසු සිහිපත් කිරීමට අවශ්‍ය සෑම සියලු දෙනෙක්ම සිහිපත් කරලා මේ පින අනුමෝදන් කරලා. පින් අනුමෝදන් කිරීම තුළින් මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසල් බලයක් බවට පරිවර්තනය කරනවා. එම නිසා මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසල් බලයක් හේතු කොටගෙන මේ පින්නතුන්ටත් මේ පින්නතුන්ගේ පවුල්වල සමාජිකයින්, දරුවන්, මුණුපුරන්, සහෝදර සහෝදරීන්, දෙමාපියන්, වැඩිහිටියන්, ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේ. ඒ සෑම සියලු දෙනාටම ලෞකික වශයෙන් නිදුක් නිරෝගී ආයු ආරෝග්‍ය සම්පන්නිය උදා කර ගැනීමට කරන කියන රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු ආදී සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය උදා කර ගැනීමට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සිරි චතුරාර්ය සත්‍ය ධර්මයේම පසක් කොට අත්දැක ගැනීමට මේ පුණ්‍ය ශක්තිය, මේ කුසල් බලය ඔබ සෑම සියලු දෙනාටම උදව්වක් වේවා, උපකාරයක් වේවා, ආශිර්වාදයක් වේවා. දැන් කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න තමුන්ගේ සිතේ උපදින බාල සමාගමනවත් මේ රාග, ද්වේෂ, මෝහ සිතිවිලි සමාගමින් මිදී නිදහස් වීම සඳහා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගමනවත් මෛත්‍රිය, අසුභය, අනිච්ච, දුක්ඛ, අනාත්ම යන සිතිවිලි ඇති කරගනිමින් එතනදීම සමුදය නිරෝධ කරගනිමින් අපි කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝ